තැන්පත් කරන්නට යෙදුණා. ඒ විදිහට තැන්පත් කරන්නට යෙදුණා වූ සියලුම බුද පූජාව එදා දෙවුරම් විහෙර තුල ජීවමානව වැඩ වාසය කරන්නට යෙදුණ ඒ භාග්‍යවත් වූ අරිහත් වූ කාන්තිමත් ශාන්තිනායක මාමෑණී තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ විෂයෙහි මේ දහවල් කාලය තුලදී සම්මා සම්බුද්ධ උපස්ථානයක් හැටියට පූජා කරනවා. පූජා කරමු. පූජාම වේවා කියන උදාරතර ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගෙන අමාමෑණී තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේගේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනාදී උතුම් වූ සම්බුදු ගුණයන් සිහියට නගාගෙන මම කියන ගාථා කිහිපය වැඳගෙන මේ විදිහට කියලා උතුම් වූ සම්බුද්ධ උපස්ථානයන් සිද්ධ කරන්න හොඳයි. නමස්කාර වේවා බුදුරුවනට හැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට හැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට හැමදා මහා සංඝ සරණ යමි. යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම බුදු හිමි සරණ ගියෝ. යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම සදහම් සරණ ගියෝ. යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම මහා සංඝ සරණ ගියෝ. යමෙක් ලොවේ සුවපත් වූ නම් ඒ හැම තිසරණ සරණ ගියෝ. නමෝ නමෝ බුද්ධ දිවාකරාය නමෝ නමෝ ගෝතම චන්දිමාය නමෝ නමෝ නන්ත ගුණන්නවාය නමෝ නමෝ ශාක්‍ය මුනි නන්දනාය නිවේදයාමි සම්බුද්ධං වේතරාගං මහා මුනිං
නිමන්තයාමි සුගතං ලෝකජෙට්ඨං නරා